කරනකොට අනිවාර්යෙන් ඉවර වෙන්න ඕනේ. කියන වැඩ කියන වෙලාවට කරන්න. උනාට ඔය කියන තරම් වෙලාව නැත්තේ නෑ. ඔය කියන තරම් වෙලාව නැත්නම් ඔයගොල්ලෝ වෙලාව නාස්ති කරන එක කරන්නේ. ෆෝන් එක බලන්න කොච්චර වෙලාවක් යනවද? නෑ ඒක අයින් කරමු. ෆෝන් එක බලන්නේ කොයි වෙලාවද කියලා ගියා. ෆෝන් එක බලන එක වෙලාවක් තමයි කන ගමන් ෆෝන් එක බලනවා. කණ්ඩ යන්නේ විනාඩි 10යි නම් ෆෝන් එක බලමින් කනකොට යනවා විනාඩි 40ක් විතර. කන ගමන් ෆෝන් එක බලනවා නෙමෙයි කරන්නේ ෆෝන් එක බලන ගමන් කනවා. මේ ෆෝන් එක බලන්න නැතුව කාපා. ඔය කණ්ඩ යන වෙලාව අඩු වෙනවා. ඊළඟ ෆෝන් එක බලන තාම නිදා ගන්න යනකොට. නිින්ද යනකම් ෆෝන් එක බලනවා. නිින්ද යන්නේ නැහැ ඉතින්. පැයකමාරක් විතර අතන ෆෝන් එක බල බල ඉන්නවා. ඔය නිදා ගන්න වෙලාව අඩු වෙනවා. මගේ නිදා ගන්න යනකොටත් ෆෝන් එක බලන්න එපා. කනකොට ෆෝන් එක බලන්නත් එපා. අර වොෂ්රූම් යනකොට ෆෝන් එක අරන් යන්නත් එපා. විනාඩි 10න් එන්න දෙන වැඩේට ඒත් යනවා විනාඩි 40ක් විතර. මං ගන්නේ මේ වෙලාවල් ටික ඉතුරු කරගන්න. ඉතුරු කරන ෆෝන් එක බලන්නම් වෙන වෙලාවක් තියාගන්න. ප්‍රශ්නයක් නැහැ. එන ෆෝන් එක බලන ගමන් කන්න ගියාම විනාඩි 40ක් යනවනේ. මං ගන්නේ ෆෝන් එක නවත්තලා කන්න. ඔර විනාඩි 10න් කාලය ඉවරයි. තව විනාඩි 30ක් ඉතුරුයි. කොහොම තනින් තන පැය දෙකක් විතර ඉතුරු වෙනවනේ. ඒකෙන් පැයක් විතර අරන් වෙනම ෆෝන් එක බලපන් ප්‍රශ්නයක් නැහැ. තව පැයක් ඉතුරුයි. ඔහොම තමයි ඔයගොල්ලෝ වෙලාව නාස්ති කරගන්නේ. එනකොට වැඩ කරලා මහන්සි කියලා කරන්නේ ෆෝන් එක බලන එක. පැයක් විතර වැඩ කරනවා. එහෙනම් රෙස්ට් එක ගන්නවා ෆෝන් එක බලද්දි. විනාඩි 10ක් ෆෝන් එක බලුවා කියලා හිතන්නකෝ. මෙච්චර නෙවෙයි වඩා බලනවා උඹලා. අපි විනාඩි 10ක් කියමුකෝ. විනාඩි 10න් පස්සේ ආයෙ වැඩ කරන්න පටන් ගන්නවා. දැන් පැයක් වැඩ කරන්න බෑ. දැන් මේක විනාඩි 40කින් විතර ඉවරයි. දැන් ආයෙ ෆෝන් එක බලනවා. ආයෙ විනාඩි 10 වඩා බලනවා. මං කියන්නේ විනාඩි 10 කියලා අපි දාමු දැන්ට. ආයෙ වැඩ කරන්න පටන් ගන්නවා. මේක විනාඩි 20යි දුවන්නේ. මේ ඩියුරේෂන් එක අද ගන්න බෑ ඔයාට. මොකද ඔයා රෙස්ට් එකක් ගන්නවා කියලා හිතුවට ඔය මේ මොනවද සෝෂල් මීඩියා වල ඉන්ස්ටාග්‍රෑම් වල ටික්ටොක් වල නම් බල බල ඉන්නකොට ඔයාගේ ඔළුව වැඩ කරනවා. ඉතින් පාඩම් කරන වෙලාවෙත් ඔයාගේ ඔළුව වැඩ කරනවා. එසේ මේ මගුල් බලන ගාත් ඔළුව වැඩ කරනවා. අර ඊළඟ සෙෂන් එක අද ගන්න බැරි වෙන්නේ ඒකයි. ඔළුවට මහන්සිය ඇත්තට. මෙතන ඔළුව වෙහෙස කරන්නේ නැති වැඩක් මොකක් හරි කරන්න. ෆෝන් එක බලන්න නැතුව. දැන් මෙතන පැයයි 40යි 20යි පැය දෙකයිනේ වැඩ කරලා තියෙන්නේ. හරිද? මං කියන්නේ මෙතන ඔළුව වෙහෙසවන්නේ නැති ඇත්තරම රිලැක්ස් වෙන වැඩක් මොකක් හරි කරන්න. ඕන්නම් එළිය ඇවිදින්න සින්දුවක් ඇහුවට කමක් නැහැ සින්දුව ගැන හිතන්නේ නැතුව. ඔළුවට දැනෙන්නේ නැති වෙන්න ඕන්නම් එහෙම පුළුවන්. ඉතින් අර මියුසික් අහන්න හරි මොකක් හරි ඔළුව රිලැක්ස් වෙන වැඩක් කරන්න. එහෙම කරොත් ඔයාලා මෙතන තව පැයක් අද ගන්න පුළුවන්. ඒතර පැය දෙක කව. අර ඊළඟ පැය මොකක් හරි වාගේ එන්ටර්ටේන්මන්ට් වැඩක් කරගන්නත් පුළුවන්. මං කියන්නේ නැහැ ෆෝන් පොලේ ගහන්න කියලාම බෑනේ ඒක කරන්න බෑනේ. මං කියන්නේ වා මේ දවසේ කරන්න වැඩ ටිකක් දාගන්න. ඒ වැඩ ටික ඉවර කරගත්තට පස්සේ වාගේ එන්ටර්ටේන්මන්ට් සඳහා ෆෝන් එක බලනවා හරි ඕනේ මගුලක් කරගනි. වෙන මොන හරි බැලුවත් මට ප්‍රශ්නයක් නැහැ. මං මේ දවසේ වැඩ ටික ඉවර කරගෙන මේ වැඩේට යමු වෙන්න. ඔය අතරමැද්දේ ඔක බලන්න ගියාට පස්සේ වා අදාළ වැඩේට ගත කරන කාලය වැඩි වෙනවා. වාගේ ફોකස් අවුට් වෙන එක වෙන්නේ. ඒතකොට මේ වැඩේට ගත වෙන කාලය වැඩි. ඒතර වැඩ එකතු වෙනවා. ඉතින් වැඩ කරනකොට සම්පූර්ණ අවධානය වැඩේට යොමු කරලා ඒ වැඩ ඉවර කරන්න. ඒතර මේ වැඩේට ගත වෙන කාලය අඩුයි. වාට වෙලා ඉතුරු වෙනවා. දැන් පන්ති ඉන්න ගමන් වෙන ලෝකවල ඉන්නේ උන් ඉන්නවා. මේ කිසිම දෙයක් අහන් ඉන්නේ නැහැ. අමහරක් යවුන් ඉන්නවර විනාඩි 15ට මේ බ්‍රගන් ලහුණු ගහන උනුත් ඉන්නවා. කියන්නේ විනාඩි 15යි, පැය භාගයයි, 45යි, පැයයි, එකයි කාලා එහෙම වෙලා ඉවරනකම් බලන් ඉන්නේ උන්. හරිද? එහෙම උන් බව ඉන්න මම උනක දෙන්න බෙන්නන්නම් උන්න. හරිම අමාරුවෙන් ඉන්න මෙලෝ දෙයක් අහන් ඉන්නේ නැතුව. ඉතින් මං කියන්නේ එහෙනම් එන්න එපා. ඒතර ඔයාද මේ ලෝකේ ඉන්නේ නැතුව නිකන් මෙතන ඉඳන් ඉඳලා ඉවරලා මේ බෝඩ් එකේ තියෙන මොනවද ලියාගෙන ගිහිල්ලා ඉවරලා
එකක් මේ ලෝකේ ඉන්නතු මේක ලියන්නකොට ලියාගත්තේ හරියට දන්නෙත් නැහැ. ඒතකොට ඒක බලලා තේරුමුත් නැහැ. ඒකේ අඩුපාඩු තියෙනත් පුළුවන්. හරියට ලියාගත්ත කියලා හිතන්නකෝ. ඒතර වා නැවත ගෙදර ගිහිල්ලා ඔය කියවමින් ඕක තේරුම් ගන්න කිව්වොත් ලොකු වෙලාවක් වැය කරන්න වෙනවා. හැබැයි හරි අවධානයෙන් මේ වැඩේ අහන් හිටියා නම් මේ වැඩේ ගොඩ දාගත්තා නම් අපි බොහෝම හිමින් උගන්වන්නේ. එහෙම දරා ගන්න බැරි තරම් කන්ටෙන්ට් එකක් උගන්වන්නෙත් නෑ දැන්. ඉස්සර මිරට සෑහෙන්න වේගිනුත් ඉගන්නුවා. සෑහෙන දේවල් ගොඩක් එක දවසක ඉගෙනුවත් එක්ක. දැන් එහෙම උගන්වන්නේ නෑ. අපි දන්නවා උඹලට තේරෙන්නේ නෑ කියලා. ඒකෙන් දවසට උගන්වන ප්‍රමාණය සෑහෙන අඩු කරලා තියෙන්නේ. ඒකත් හැම හිමින් කරන්නේ. ඒදවා හරියට අවධානයෙන් හිටියොත් මේක 100%ක්ම දාට ඔලුවට දාගන්න පුළුවන්. 100% අයින් කරමුකෝ 70%ක්වත් කරගන්න පුළුවන්. අදම ගෙදර ගිහිල්ලා මේක නවත බැලුවොත් 100% කවර් කරගන්න පුළුවන්. ඒතර මේක ඔළුවේ තියෙනවා. හැබැයි උගන්නන වෙලාව 100න් අහන් ඉන්නෙත් නෑ. ගෙදර ගිහිල්ලා ඔක බලන්නෙත් නෑ. ඕවා එකතු වෙනවා. ඒතර ඒව නැවත බලන්න වෙනවා. නැවත බලන්න ගියාම මොකද වෙන්නේ? වෙලාව නැති වෙනවා. ඔක තමයි වෙලා තියෙන්නේ. දැන් පේපර් ක්ලාස් එකේ උත්තර ලියලා ඉවරලා උත්තර වල ලකුණු අඩුයි. පේපර් එකේ ලකුණු අඩුයි. ඒක නැවත බලන්න වෙනවනේ. නැවත අර ඉගෙන ගන්න සමහරක් ඒවා ආයෙ බලන්න වෙනවා. ඉතින් ආයෙ බලන්න වෙන්නේ ඇයි? ඒ වාගේ ඔළුවේ ටික නැති හින්දානේ. වාගේ ලකුණු අඩු හින්දා අඩු ටික කවර් කරගන්න නැවත පරණ දේවල් බලනවා කියන්නේ වා මේ වැඩේ හරියට නොකරපු හින්දා වෙච්ච වැඩක්. දැන් සමහර පාඩම් සෙට් වෙලා නැහැ රිවිෂන් යන්න වෙනවා. ඒක ඉගෙනගත් එකක් නැවත ඉගෙන ගන්න තමයි වෙලාව යන්නේ. ඒක ඒ වැඩේ එදා අදාළ දවසේ හරියට ඉවර කරා නම් වාඩේ රිවිෂන් එකට යන්න වෙන වෙලාව යන්නේ ගත වෙන්නේ නැහැ දැන්. ඒක වාට ඉතුරුයි එහෙනම්. මේ හැමදේම වෙන්නේ එහෙම තමයි. ඔයයි අදාළ වැඩේ අදාළ අවධානයෙන් එකසර ඉවර කරේ නැහැ. ඒකට නැවත නැවත වෙලාවල් ගන්න වෙනවා ඒකට. ඉතුරු වෙලාව මදි තමයි. කොහොමඩත් මේ ඉගෙන ගන්න දේවල් නැවත ඉගෙන ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ වාට. ඉතින් මේ එකසර ඉවර කරන් try කරන්න. ඒකට හරි ફોකස් එක තියාගන්න. පන්ති වැඩි එහෙම ප්‍රශ්න තියෙනවා ඒක ඇත්ත පිළිගන්නවා. නමුත් ගන්න දෙයක් නැහැ. ඉතින් හැමදාම එහෙම තමයි. ඉතින් මේ පන්ති වැඩි නැත්තම් වෙන මොකක් කර ප්‍රශ්නයක් හරි ඉතින් ගම් වතුරක් හරි කියන්න බෑ ඉතින්. ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. ඉතින් තියෙන තත්ත්වයට කොහොම කරගන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් පවතින්න බෑ. ලෝකේ සාධාරණ නැහැ. සාධාරණ කියලා බලාපොරොත්තු වෙන්නත් එපා.